මේ දැල් වෙන පහන් දකින්නකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ මතක් වෙනවා. අනුරුද්ධ මහරහතන් වහන්සේ සංසාරේ කරපු විශේෂ පින්කමක් තමයි පහන් පූජාව. පහන් පූජා කරන අයට දීප්තිමත් ඇස් ලැබෙනවා. දිවස් ලැබෙනවා. භාවනා කරද්දී දුර තියෙන දේවල් භාවනාවෙන් දකින්න, ඒ වගේම කෙනෙක් මැරිලා ඉපදෙන හැටි දකින්න, ඈත තියෙන දේවල් දකින්න, ඒක එවැනි වූ ඥානයක් මිනිස්සෙකුට පහළ වෙනවා නම් ඒ පහළ වෙන ඥානයේ පිටිපස්සේ සංසාරේ කරපු පහන් පූජාවක පින තියෙනවා. දීපදෝ හෝති චක්කුදෝ කියලා වදාලා. දීප්තිමත් ඇස් ලැබෙනවා, දිවැස ලැබෙනවා, ප්‍රඥා ඇස ලැබෙනවා. ප්‍රඥාව කියලා කියන්නේ යමක වැහිලා තියෙන එක දුර වෙලා ඇත්ත පේනවා. ඔයාලට මේ ලයිට් නැත්තම් ආලෝකය නැත්තම් මේ තියෙන එකවත් පේනවද? නැහැ. මේ ආලෝකයෙන් කරන්නේ යමක ඇත්ත පේනෙන්න සලස්සන. එතකොට ඒකෙන් වෙන්නේ අභ්‍යන්තරෝ පිනක් හට ගන්නවා. ජීවිතේ හේතුඵල ධමයෙන් හටගන්න මේ ජීවිතයේ යථා ස්වභාවය අවබෝධ වෙන ප්‍රඥායස ප්‍රඥා ලෝකේ පහළ වෙනවා. ළඟදීන් උපාසිකාවක් මේ තමන්ගේ ජීවිතේ ගැන ලියලා යවපු තැනක අපූර්ව සටහනක් තිබ්බා. ඈ මේක තෝරලා බේරලා නෙවෙයි, ඇගේ කතාවක් තමයි කියලා තිබ්බේ. ඈ විවාහ වෙලත් මේ එයාගේ හිතේ මෙහෙම මිනිස්සුගේ තියෙනවා, හිතේ කාමාශාව අඩු අය ඉන්නවා, කාමාශාව වැඩි අය ඉන්නවා. ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වභාවය, සංසාරේ පුරුදු කරපු ස්වභාවය, ළඟ ළඟ ආත්ම භාවවලදී අපි හිටපු ආත්ම භාවවල ස්වභාවය බලපානවා මේවත් එක්ක. ඒ නිසා විවාහපත් වෙලා දරුවොත් ඉද්දින් අර ස්වාමියාගෙන් ඒ ස්වාමියා සමග ජීවත් වෙනවට වඩා බැහි වෙලා හිටියා මේ ෆෝන් එකට. එතකොට ඒක එයාගේ හිතට වද දුන්නා. එයා වෙන මොකුත් අනාචාර වැඩ කළේ නැහැ. නමුත් එයා ෆෝන් එකත් එක්ක තනි වෙන වෙලාවේ ඈගින් ගොඩාක් කෙලෙස් වැගුරුණා. ඉතින් මෙයාට ලොකු ආසාවක් ඇති වුණා. රුවන්වැලිසෑයි පහන් 5000ක් පූජා කළා. ඒ ගොඩාක් කරදර බාධා මැද්දේ ස්වර්ණමාලී සෑරජානන් වහන්සේ විශේෂී ඒ භූමියේ 5000ක් පූජා කළා. ඒ පූජාවෙන් පස්සේ අද වෙන්නක්වත් අර ආසාව ආයාවි නැහැ කියනවා. ඒක එහෙම නැති වෙලා ගියා කියනවා. එයා එහෙම හිතාගෙන ගලේ නැහැ කියනවා. මේකෙන් මගේ හිතේ ආසාව දුරු වේවා කිය එහෙම හිතලා කලේ නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේට පහන් පූජා කළා. අපූර්ව එකක් ඒක. අපි ඔකට තර්ක විතර්ක කරනවටත් වඩා මිනිස්සුගේ හිතට ඒ පීඩනේ නැති වෙනවා නම් ඒ පින කොච්චර උතුම්ද? කොච්චර උතුම්ද? මම හරි කැමති පූජාවක් මේ පහන් පූජාව. අපේ ජීවිතේ තියෙන අන්ධකාරයක ප්‍රබලම අන්ධකාරය තමයි අවිද්‍යා අන්ධකාරය. පේන්නේ කිසිවක්. බුදුරජාණන් වහන්සේ වදාලා හිරු එළිය වැටෙන්නේ නැති, සඳ එළිය වැටෙන්නේ නැති, තරු එළිය වැටෙන්නේ නැති, පහන් එළිය වැටෙන්නේ නැති ලෝක තියෙනවා. තුට ස්වාමීන් වහන්සේ නමක් අහනවා, ස්වාමීනි මහා ඝන අන්ධකාරයන්නේ ස්වාමීනි ඔය අඳුරටත් වැඩි අඳුරක් තියෙනවද? තියෙනවා භික්ෂුව. හිරු එළිය වැටෙන්නේ නැති, සඳ එළිය වැටෙන්නේ නැති, පහන් එළිය මේ ලයිට් එළිය මොකවත් වැටෙන්නේ නැති, පහනක්වත් නැති, කණාමැදිරි එළියක්වත් නැති තැනක තියෙන තද අඳුරට වැඩි අඳුරක් කිව්වා අවිද්‍යා අන්ධකාරය. අවිද්‍යා අන්ධකාරය. අවිද්‍යා අන්ධකාරය කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම. ඔබටත් අවබෝධ වෙලා නැහැ, මටත් අවබෝධ වෙලා නැහැ කියන්නකෝ. ඉතින් අඳුරේ තමයි ඉන්නේ අපි. අපි අඳුරේ ඉඳලා ප්‍රඥා ලෝකේ පහළ වෙලා ලෝකෙට ඇත්ත දේශනා කරපු බුදුරජාණන් වහන්සේගේ ධර්මය ਵਿਚාරය කරන්න යනවා අපි. කොච්චර අවිද්‍යාවක්ද ඒක. මේක පිළිගන්නේ නැතුව.
මහමෙර පර්වතය ගැන කියද්දි ඒවා කොහෙද තියෙන්නේ? මේ තද අන්ධකාරයක අපි ඉන්නේ. අපි ඇත්ත දැකලා නැහැ. ඇත්ත දැකපු මුනිවරයෙක්ගේ වචන අදාහ ගන්නෑ. දැක්කද? ඉතින් ඒ නිසා ඔය එක කාරණාවක් නෙවෙයි ගොඩාක් තියෙනවා. තර්ක විතර්ක බුදුරජාණන් වහන්සේගේ බුදුබණ පද කඩ කඩ ਵਿਚාරය කර කර කොහෙද මේ යන්නේ? ඊළඟට අද තව රහසක් කියනවා. අපේ අනුරුද්ධ මුනිදුන් ප්‍රශංසා අපේ නිසා. ඒ තමයි සංසාරයේ මෙවැනි වූ පින්කම් කරලා බොහෝ පහන් බොහෝ ආලෝක පූජා ආදී පින්කම් සිදු කරලා මේකෙන් ලැබෙන එක පිනක්නේ දිවස තියෙන දෙවියන්දනේ. ඒ දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳු වෙලා ඉපදුණා. වැඩිපුරම ශ්‍රාවකයන් වහන්සේලා අතර සක්දෙවිඳු වෙලා වැඩිපුරම ඉපදිලා තියෙන්නේ අපගේ ආර්ය වූ අනුරුද්ධ මහරහතන් වහන්සේ. අපගේ මහ බෝධිසත්වයන් වහන්සේ සසරේ ගත කරනකොට මහා බෝසතුන්ට මහා ගෙදර වගේ තමයි තුසිතේ. ශ්‍රාවකයන්ට මහා ගෙදර වගේ තමයි තවුතිසාව. ඉමක් කොනක් නොපෙනෙන සංසාර යන අපිට මහා ගෙදර වගේ තමයි හතර අපාය. නිතර නිතර යන තැන. අනුරුද්ධ මුනිදුගේ මහා ගෙදර තවුතිසා බවන. නැවත නැවත තුසිතේ සක්දෙවිඳු වෙලා උපදින. අපගේ මහා බෝධිසත්වයන් වහන්සේ පෙරම් පුරන සංසාරේ හාවෙක් වෙලා ඉඳිද්දි තපස් රැක්කා. සීලයේ සමාදන් වෙලා අද මාගෙන් යමක් ඉල්ලගෙන ආවොත් ඉල්ලගෙන එන ඕනම දෙයක් මන් දෙනවා කියලා මුළු හිතෙන්ම ඇත්තටම බොරුවට නෙවෙයි ඇත්තටම හිතනකොට සක්දෙවිඳුගේ විමන සෙලුණා. සක්දෙවිඳු බැලුවයි කියලා මේ සතෙක් හිතන දෙයක් අනුව හොඳ දෙයක් සතෙක් හිතුවත් දෙවියන්ට පවා දැනෙනව නම් දුවේ පුතේ ඔයා හොඳ දෙයක් හිතුවොත් ඒක මේ විශ්වය දන්නවා. මිනිස්සු ගොඩාක් නරක දේවල් හිතන්න ඇති. ඒකෙන් විශ්වය කැළඹුණා. මහා වරුසා ආවා. කුණාටු ආවා. නාය ගියා. කඳු කඩාගෙන ආවා. මිනිස්සු දහස් ගාණක් පොළොවට වැලිලා ගියා. මිනිස්සු එකිනෙකාට චෝදනා කරගන්නවා. බුදු පිළිම බදාගෙන එහෙට මෙහෙට අදිනවා. සිවුරට ගරහනවා. වාද කරනවා, විවාද කරනවා. තුනුරුවන්ට ගරහනවා. මවුට ගරහනවා, පියාට ගරහනවා. ගුරුවරුන්ට විරුද්ධව ශිෂ්‍යයෝ නැගී හිටිනකොට ශිෂ්‍යයන්ට ප්‍රශංසා කරනවා. ලෝකේ. ගුරුවරුන්ට විරුද්ධව ශිෂ්‍යයෝ නැගී හිටිනකොට ලෝකෙම ශිෂ්‍යයාට ප්‍රශංසා කරනවා. අවුරුදු 12ක 13ක ගුරු මාතාවකගේ ගුරු පියෙකුගේ කැපවීමට අවසානයේ තිරිසන් වචන වලින් නින්දා අපහාස ලැබෙන ලෝකෙ මේ විශ්වය කම්පා වෙනවා. එකතු වෙලා සමහරට ඒක සුලි කුණාටුවක් වේවි. මහා ජල ගැල්මක් වේවි. කොතනද වැරදි කාටද චෝදනා කරන්නේ කියලා මා දන්නේ. විශ්වයට දැනෙනවා. සතෙක් හිතපු හොඳ දෙයකුත් සක්දෙවිඳුට දැනුණා. සක්දෙවිඳු පරීක්ෂා කරන. ඔබ හොඳ ගුණයක් පුරුදු කළොත් ඒක ඔබ යම් පරීක්ෂාවට ලක් කරනවාමයි. නෑ කිව්වොත් බොරු. දැන් අපි මෛත්‍රිය ගැන බණ කියනවා. අනිත් අය සමාදම් කරනවා. එළියට ගිය ගමන් තරහ ගන්න යමක් යෙදෙනවාමයි. කියන්නේ මෛත්‍රිය ගැන. නතර වෙන්නේ කාට හරි බැනලා. අපි ෆේල්. විශ්වයේ පරීක්ෂාවෙන් අපි ෆේල් වෙනවා. ඒ වගේ සක්දෙවිඳු වරහාව පරීක්ෂා කළා. වයසක මිනිස්සෙක් විදිහට ඇවිල්ලා ආහාරයක් කෙල්ලුවා. ගොඩාක් බඩගිනින් කිව්වා මට. හාවට දෙන්න දෙයක් නැතුව හාවා කිව්වා අද මගේ තපස තමයි. අද මගේ සීලේ අභිමතාර්ථය තමයි ඉල්ලන කෙනාට ඕන දෙයක් දෙනවා. ඒ නිසා මිනිස මාව ගන්න ආහාරයට
හාපැංචෝ උඹ ඇත්තටම ඔය කියන්නේ? ඔව් කිව්වා. ගහන්න ඔබ ගිනි මැලයක් කිව්වා. ගිනි මැලයක් ගැහුවා. ආව එතනින්. මං ගිනි මලයට පැන්නට පස්සේ පිච්චිලා ඒ දැවෙන පිච්චෙන රෝස් වෙන ඒ මාංශේ කාලා ඔබ කුස පුරව ගන්න කිව්වා. මට මේ ඇඟට වඩා සසරින් ඈතර වෙන එක උතුම් කිව්වා. ලෞතුරා සර්වඥතා ඥානෙ උතුම් කියලා ගිනි ගොඩට පැන්නා. හාවා. ඔයාලට හිතෙනව නේද එහෙම පණින්ද කියලා? වෙන හාවන්න පණින්න බෑ. මේ ඉන්නේ නිකන් හාවෙක් නෙවෙයි බුදු වෙන කෙනෙක් අනාගතේ. බෝසත්වරුන්ගේ හිත මේ වත්තේ පිටේ කැලේ දුවන හාවන්ට සංසන්දනය කරන්න එපා. සංසාරේ යම් කර්මානුරූප ස්වභාවයක් නිසා සතෙක් වෙනවා මිසක්ක මහ බෝධිසත්වයෝ හිත උතුම්. ගින්න මෙහෙම දැල් වෙනවා පුළුන් ගොඩක් උඩ ඉන්නවා වගේ. දැන් ආව බලනවා මම පිච්චෙන්නේ නැහැ. දෝතින් වඩා ගත්තා සක් දෙවිඳු. දෝතින් වඩා ගත්තා සක් දෙවිඳු.